අලුත් වීඩියෝ එකකට ඇවිල්ලා ඉන්නේ. මොකද දවසකට පස්සේ දීර්ඝ නිමාඩුවකට පස්සේ ඔන්න ඇවිල්ලා ඉන්නේ. අලුත් වීඩියෝ එකකට. ඉතින් මුලින්ම ස්තුති කරනවා channel එකේ subscribe 1000 වුණා. ඉතින් මාත් එක්ක මෙච්චර දවසක් ඉඳපු හැමෝටම thank you. ස්තුතියි. ඉතින් ඉස්සරහටත් මේ විදිහටම ඉන්න. ඉතින් අද යන්නේ හරි ලස්සන ගමනාන්තයක්. මම මෙහෙම ගියොත් හරි වාරයටත් සුන්දර, අවාරයට තවත් සුන්දර ලංකාවේ සිරිපා කරුණාකරන් තියෙන කෙටිම මාර්ගය ඔස්සේ සිරිපා කරුණාකරන් තමයි අද යන්න හදන්නේ. ඉතින් සඳකල් යන මාර්ගය ඔස්සේ තමයි අද සිරිපා කරුණාකරන් හදන්නේ. ඉතින් මාත් එක්ක අද ඉන්නවා මගේ පළවෙනි වීඩියෝ එකේ ඉඳපු යාළුවෙක් ඉන්නවා. ඒ වගේම අලුත් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ කට්ටියත් එක්ක කතා කරමු. ඉස්සරහට යමු. කොහොම යංකෝ මං ගිහලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට ඒ කට්ටියත් අඳුරලා අපි මේ ගමනාන්තේ ඉස්සරහට යමු. මම මෙයාලා අඳුරන්නම් කාලි වල වෙලා. මේ මෙයාව නම් මතකයි. ඇඳ දිනව අපි. ඉතින් ඔන්න හාහා පුරා කියලා තීනේ කියලා සිරිපා කරුණාකරන්නයි හදන්නේ අපි. කට්ටිය රෙඩි වෙලා ඉන්නේ. නූඩල්ස් එකක් හදාගෙන කාලා දකින්නදී ඔයගොල්ලෝ ඉන්නවා. දැන් මම ඔයගොල්ලන්ට ගිහිල්ලා කට්ටිය හඳුන්වන්න. ඊට කලින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න. පේනවද බලන්න. ලස්සන දියැලක් කරනවා. නම මොකද්ද කියලා උඩහට ගිහිල්ලා හරියටම බලලා කියන්න. මොකද view එක තාම හිතා ගන්න බෑ කොහොමද මොකද්ද කියලා. නම් මොකද්ද කියලා හරියටම උඩහට ගිහිල්ලා කියන්න. ඉතින් ඉස්සරහා ඉන්නවා අද ගමන් සගියෝ ටික. පොඩි මල්ලැස්සකුත් යනවා. යා මම ඒ කට්ටිය හඳුන්වන්නම්. ඒ කට්ටිය හඳුන්වලා අපි වාරේ සිරිපා කරුණා කරමු සඳකල් යන්න හරහා. ඉතින් ඔන්න අදීෂ ඉන්නවා. හොඳ යාළුවෙක්. අලුතෙන් පුදුනේ කියන්නේ ගොඩක් කල් ඉඳලා එන්නේ හිටියේ. එක්සෑම් ඩිසයින් ඉන්න බැරි වුණා. එක්සෑම් පාස් කළා. මේ මං ඉන්නේ ඉතින් ඔය. මතක ඇති ඔයගොල්ලොන්ට චැරියට් පාත් වීඩියෝ එකේ මගේ channel එකේ පළවෙනි වීඩියෝ එකේ ඉඳපු ගමන් සගයා සාරංග. ඒ වගේ තව සාරංග කෙනෙක් ඉන්නවා. ඉතින් ඔන්න කොහමයි අපි හතර දෙනා ඉන්නේ අද මේ සඳකල යන්න හරහා සිරිපා කරුණා කරන්න. එන්නේ මේ අම්බලන් දෙක කියන්නේ මේවා ඇවිල්ලා අර තේ දරු කිරන තැනක්. ඉතින් මෙන්න මෙතනින් උඩහට තමයි යන්න තියෙන්නේ. අපි යමු සඳකල යන්න හරහා සිරිපා කරුණා ගන්න. අපිත් එක්ක ඉන්න යමු මේ සුන්දර ගමනාන්තය කරනවා. යා kau din ata na bagi ada dia මේකද ගන්න. ඉතින් සුපුරුදු පරිදි වනයේට අධිපති සමන්දේ හඳුරුවන්ගේ يعني අඩවියට අධිපති සමන්දේ හඳුරුවන්ගේ අවසර අරගෙන අපි ඇතුල් වෙනවා මේ වනයේට. ඉතින් මෙන්න මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ මේ පක්ෂිත වනාන්තරයට. ඉතින් සඳකලට යන හරහා යන තියෙන ගමන් මාර්ගේ පයරම යන තියෙන්නේ මෙන්න මෙතනින්. අපි යමු මේ ගමන් මාර්ගේ ඉස්සරහට. යා කාලෙකින් හරි ලස්සන ගමනක් යනවා. කට්ටිය බස්සෙන් එනවා. හරි නිස්කලංකයි. ඉසිබර කාලකුණේකුත් එක්ක සඳකලට යන හරහා වාරේ සිරිපා කරුණා කරා. වන්සගිරිවනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම ඔයගොල්ලන්ට කිව්වා මතක ඇති දේනකන්ද මුක්කොත්ත මාර්ගයේදී සිරිපාදේ කරුණා කරන්න මාර්ග 6ක් තියෙනවා. ප්‍රධාන මාර්ග 6ක්. ඒ වගේම තව දෙකක් තියෙනවා. ඒ දෙක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් එකක් තියෙනවා බත්තුලෝයේ දිගේ කියලා. හරි. අනිත් එක ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගන්න. ඉතින් අර මාර්ග 6 ගැන කිව්වොත් එහෙම මේ දැන් අපි යන සඳකල යන මාර්ගය ඉතින් ගියාම දේනකන්ද මුක්කොත්ත මාර්ගය ඊට පස්සේ දැරණිගල උඩමාලිබොඩ ඊට පස්සේ ඔය දැන් මම කිව්වා අදීශ කියලා අන්න ඒගොල්ලෝ ගල් පැත්තෙන් යන්න තියෙනවා කුරුවිට රත්නපාර ඊට පස්සේ රත්නපුර රජමාවත ඔය වගේ හැටන් පාර
ප්‍රධාන මාර්ග 6කින් මේ සිරිපා කරුණා කරන්න පුළුවන්. ඉතින් මේ අපි යන්නේ ලංකාවේ සිරිපා කරුණා කරන්න තියෙන කෙටිම මාර්ගය ඔස්සේ. ඒ ඇවිල්ලා ඒ ඇවිල්ලා සඳකලට යන මාර්ගය ඔස්සේ. ඉතින් අර දෙහන කන්ද මුක්කුවත්ත කියවෙන වැඩි. මොකද ඒ ඇවිල්ලා අවාරයේ ගිය සුන්දර මාර්ගය. ඉතින් ආය පාරක් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් වාරේ නිමා වෙන්න තව කෙටි දිනයි තියෙන්නේ. මොකද වෙසක් පොය ළඟ වෙනවා. ඉතින් වාරේ නිමා වෙන ඊට පස්සේ ඉතින් ආය අවාරේ හම්බෙමු. එහෙනම් අපි යමු හිමිට ඉස්සරහට. ඉස්සරහට ගිහලා කතා කරමු. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. යමු ඉස්සරහට. ඔළුව තෙමිලා තියෙන්නේ. කට්ටිය පස්සේ යනවා. සවන්න අද දෙකක් විතර යනවා පස්සේ. අපි යමු. හිමිට ඉස්සරහට. මොකද ලස්සන view එකක් තියෙනවා. view එක බලා ගන්න යන්න ඕනේ. නිසා පොඩ්ඩක් මං කළා ඔයගොල්ලන්ට view එක පෙන්නන්න. මොකද drone එකක් නැති අඩුව GoPro එකෙන් සපුරන්න ඕනේ. ඒ නිසා ඉක්මනට යන්න ආවා හිතෙන් හොයාගෙන. යා වතුර අර සිරිපාදය තුල ටිකක් බොන්න කැලේ පාරකින් මෙන්න ඕනේ වරු හරි නිස්කලංකයි මගේ කියන්නේ අර පරිසරේ හරිම නිස්කලංකයි අර දෙහනකන්ද මුක්කොත්ත මාර්ගෙ තිබ්බ නිස්කලංක බව විදිනව තියෙනවා. අනේ දෙයියනේ. ඉතින් මේ මිනිස්සුන් හදන්න බෑ. කොහොම කියන්නද කියලා තේරෙන්නේ නැහැ. මොකද හැම වීඩියෝ එකකම වගේ අවසානට කියනවා රැකගෙන විදින්න කියලා. මොකද මේ අපේ අනාගතේ මේ ගහකොලින් තමයි මේ හුස්ම ගන්න. ඉතින් තව කෙනෙක්ට මේ පාරේ ආය යන්න පුළුවන් වෙන්නේ. මොකද වාරි වරනවා මාස 5කින් 6කින් ඊට පස්සේ අවාරේ ඊට පස්සේ මේවා නැවත සත්තුන්ගේ අනසක යටතට වතුනකොට මේ සත්තු කනවා ඊට පස්සේ ඒ අහිංසක සත්තු මැරෙනවා. ඉතින් අර රචනාවක් විදිහට කිව්වත් වැඩක් නැහැ. මිනිස්සු ඒවා පිළිගන්නේ නැහැ. ඉතින් කොහොම කිව්වත් අන්තිමට බැනුම් අහන්න වෙනවා. ගොඩක් අය එක එක මතිමතාන්තර දරනවා. වැඩක් නැහැ කියලා මගේ මතේ දාලා යන්න එපා. අරගෙන යන්න පොඩි දෙයක් නේ. ලොකු මේකෙත් ඉන්නේ ලොකු දෙයක් දාලා අරගෙන ඉන්නේ ඕගොල්ලෝ. ඒක කෑවනම් බිව්වනම් ඒ දාපු දේ යූස් කරා නම් මේ පොඩි කවරේ අරන් යන්න. බඩ නැහැ මේ මං අරන් යන්නේ. මං තාම කරුණා කරනවා. මේක අරන් යනවා අරන් යන්න. ඉතින් යමු ඉස්සරහට. අපි මෙතෙන්ට එනකොට තිබ්බ view එකත් එක්ක අපි හතර දෙනා ගොඩක් පින් කළා දින ඇත්තරම. කියන්න වචන නැහැ. ගොඩක් සතුටුයි. තව ටික වෙලා බලාගෙන ඉමු. අපි ගොඩක්ම පින් කළා තියෙයි මං හිතන විදියට. වෙනවද ඉස්සරහෙන් තුන් සිරිපාමලු. මේ අපි ඉන්නේ සඳකල තැන්න. එතෙන්ට හරි රස කතාවක් තියෙනවා. මම ඒක උඩහට ගිහලා කියන්නම්. සඳකල තැන්න කියන්නේ හේතුව. ඉතින් වෙනයිද? තුන් සිරිපාමලු. වලාකුළු වලින් වැසීගෙන ගිහිල්ලා කෙමෙන් වලාකුළු ඉවත් වෙනවා. ඉතින් අපි හතර දෙනා හරි වාසනාවන්තයි. අදීශ ආරංග අනිසාරංග සාරංග දෙක අපි හතර දෙනා ගොඩක් වාසනාවන්ත කියලා හිතනවා. මොකද මෙතෙන්ට එනකොට සිරිපාමලුව පෙවුන්නේ නැහැ.
දැන් ටිකෙන් ටික බලාකුළු වලින් ඇසීගෙන තියෙන සිරිපා මළුව නැවතත් යථා තත්ත්වයටපත් වෙනවා. අපි වාසනාවන්තයි මෙහෙම හරි දකින්න ලැබීම ගැන. ඉතින් පේනවා ඉන්න මේ ඉස්සරහ වෙන පාර දිගේ තමයි යන්න තියෙන්නේ ඉස්සරහට. ගිහිල්ලා මේක කොහෙන්ද දිශ වැටෙන්නේ? මේක වැටෙන්නේ ඉන්දිකටු පානයි මහගිරි තමයි මැදට. ඉන්දිකටු පානයි මහගිරි තමයි මැදට වැටෙන්නේ මේ පාර හරියට අර එරත්න මොකද මේ කොහෙද මේ කුරුවිට එරත්න පාරයි ඊට පස්සේ බලාබද්දල පාරයි එකට එන මාර්ගයේ දෙහෙනකන්ද මුක්කුවත්ෙන් ගිහලා අර පස්වෙනි වතුර ටැංකිය ගායින් වැටෙනවා වගේ මේකත් වැටෙනවා ගිහිල්ලා ඉන්දිකටු පානයි මහගිරි තමයි අතර මැදින්. ඉතින් අපි යන්න ඕනි එතෙන්ට. ඊට කලින් මෙතන ඉඳලා අපි මේ වාසනාවන්ත දර්ශනය බලන්න බලාපොරොත්තු වෙනවා. බලමු ටිකක් කියලා ඉඳලා. මගේ ජීවිතේ හරි ලස්සන view එකක්. මං KDP වල දැක්කා වගේම තව ලස්සන view එකක්. ඉතින් අපි 4 දෙනා ගොඩක් පින් කරලා තියෙනවා. ඒ පින කොහොමද කියන්න බෑ වචනෙන්. මං පෙන්නන්නම් බලන්න. අපි පුදුම විදිහට පින් කරලා තියෙනවා. පේනවද? උතුම් සිරිපා මළුව. බලාකුළුන් වස්සාගෙන තිබෙන සිරිපා මළුව මෙන් කෙමෙන් යථා තත්ත්වයටපත් වෙලා. සාදු සාදු සාදු. ඉතින් අපි 4 දෙනාට කිසි කරදරකින් තොරව මේ සිරිපා වැඳ පුදාගෙන වාරේ තවතත් යන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් සිරිපාද මළුව බලාගෙන ඉල්ලනවා. සාදු සාදු සාදු. ඉතින් ගමන පටන් ගන්නකොටම අපි දැක්කා මේ වර්ෂාවෙන් බාධා ඇති වෙලා මුළු පැත්තම වීදුවෙන් අසාගෙන යනවා. ඉතින් උඩහාට කියන්නේ සඳකල් තැන්න එනකොට ප්‍රාර්ථනා කරගෙන ආවේ මග දිගට වැඳ වැඳ ආවේ. අනේ දෙයියනේ සිරිපා මළුව දකින්න පුළුවන් ඒවා ඒ පින ලැබේවා කියලා. ඉතින් මමත් පින් කළා තියෙනවා. අදීශත් පින් කළා තියෙනවා. සාරංගල දෙන්නම් පින් කළා තියෙනවා. කොහොම හරි අපේ මේ සියසින් සඳකල තැන් ඉඳලා ඒ සුන්දර දර්ශනය දැක්කා. යන්න වචන නෑ. අර මම KDP වලදී දැක්කෝ. KDP වලදී ඕගොල්ලෝ පෙන්නුව. ඒ වගේම අර කොහෙද මුක්කුවත්තෙන් යනකොට පෙන්නපු සුන්දර view එක වගේම තවත් සුන්දර view එකක්. ඩ්‍රෝන් එක නැති අඩුව ගොඩක් දැනෙනවා. ඒ වුණාට ඒ අඩුව දැනෙන්න නොදී මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේක හරි සුන්දරයි. අපි ඩ්‍රෝන් වීඩියෝ එකකින් නැවත පාර එමු. ඒක ප්‍රාර්ථනා කරගෙන ඔයගොල්ලෝ වෙන්නනම් බලන්න. උඩමළුව හරි ලස්සන විදිහට හරි පින්කාර විදිහට වෙනවා. ඉතින් සාදු 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 කියලා ප්‍රාර්ථනා කරනවා මම. අපි ගොඩක් පින් කරලා තියෙනවා. මම පෙන්නන්න බලන්න. නේ කට්ටිය මොඩ නිසබ් දෙන්න එහෙනම් පිරිසක්ද සිරිපා මළුවේ පිරිසක්ද අල්ලයට එනවා වැස්ස ආශිර්වාදයක් පොඩු කාරේ ගිහලා එතන මත් කියන්නේ වැස්ස ආශිර්වාදයක් අර හැමදාම කියනවා වගේ වැස්ස ආශිර්වාදයක් අතක තියාගන්න. ඉතින් මම මේ කියන්න දන්නේ වැස්සයි මේ යාළුවනේ ඔයාලා මේ එන්න ඕනේ මේ ගමන. ඇත්ත අනිවාර්යෙන්ම මොකද ගොත් එහෙම සඳකල තන්න මාර්ගය, පලාබද්දල මාර්ගය, ඊට පස්සේ කුරුවිට එරත්න පාර, ඒ කියන්නේ මේක ලැග් ගමේ පාර හරි ලස්සනයි. ඒකට හේතුව මොකද කොයිලාවෙත් වර්ෂාව අනිවාර්යයි. ඒ වගේම මේ කුරුල්ලන්ගේ සද්දේ, ඒ වගේම සිරිපා මළුවට ලං වෙන සිරිපා මළුවෙන් ඇහෙන තේවාව පිරිත් කට්ටිය මහගිරිදා වෙනගිද්දි සාදු සාදු කියනවා.
අග්ගලකන් ඩෝම් පුතා කියලා හයියෙන් කෑ ගහනවා එහෙනම්. ඔය වගේ හරි ලස්සන සද්ද ගොඩක් ඇහෙනවා මේ විස්කලංක පරිසරයෙන් යද්දී. ඉතින් අපි දැන් ගිහිල්ලා වැටෙන්නේ කොහොනේ? හැටන් පාරට. view එකක් බලන්න පුළුවන් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට සඳකල තැන්නේ සිරිපාදේ දකින්න පුළුවන් වුණා වගේ. සිරිපාද උඩමළුවේදී view එකක් දකින්න පුළුවන් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද එහෙට ගියාම අර අපි අඩවි ඇවිදපු ගොඩක් තැන් මොනක් වෙනවා. හරි හත්ති. මහන්සිද? මෙයා කුඩේ අරගෙන මම යන්නේ. එයා ජැකට් එක දාන්න නැහැ. එයා ගෑල් ළමයා වගේ කුඩේ අරගෙන මම යන්නේ. මට හම්බෙච්ච තස්සු පිළිචරිතය. අපි යමු ටික ඉස්සරහට. ගිහිල්ලා කතා කරමු. මං කියන්නේ උඩහාදී ලස්සන එකක් දකින්න පුළුවන් වුණා. අඩවියේ තියෙන ලස්සන තැන් ගොඩක් ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. ප්‍රාර්ථනා කරනවා ඉතින්. යම්කෝ. දැන් වෙලාව 5:07යි. මං ඉන්නේ සිරිපාමලුව පේනමානේ ඉතින්. සාදු කියනවා. මොකද එනවාද? හරි වාසනාවන්තයි අපි. තව ස්වල්ප දුරක් තියෙන්නේ. අපි යමු සිරිපා කරුණාගෙන. අද හරි තියුණොත් වෙන වැඩේ වුණා. හොඳම දේ වෙලා ඉන්නේ. අපි යමු සිරිපා කරුණා කරන්න. හරි පින්කාරයි මේ අපි 4 දෙනා. බලුව දැන් පේනමානේ තියෙන්නේ. කොහරි අපි ආසන්නේ ඉන්නේ. කටවරද්ද ගන්න හොඳ නෑ. අපි ආසන්නේ ඉන්නේ. අපිට කරුණා කරන්න ශක්තිය ධෛර්යය දෙන්න කියලා මේ අඩවිය බාර සාන්දේ හාමුදුරන්ගෙන් ඉල්ලලා එමෙයිට අපි මේ පේන සුන්දර මාර්ගය දිගේ ඇවිදගෙන යනවා. ඉතින් සිරිපා මොළ උඩ පේනවා. පිරිත් ඇහෙනවා. හරි නිස්කලංකයි. පරිසරේ හරිම නිස්කලංකයි. ඉතින් මට කියන්න වචන නැහැ. අර සුපුරුදු පරිදි හැමදාම කියනවා වගේ ගොඩක් පින් කරලා තියෙනවා. අදත් මේ අඩවියට එන්න හැම පාරම මම ගොඩක් පින් කරලා තියෙනවා. ඉතින් යමු ඉස්සරහට හිමීට ගිහිල්ලා කතා කරමු. හරි වාන්සි කෙමෙන් ලඟ වුණා. හැටන් මාර්ගයට තිමිලා ඉන්නේ හොඳටම. ඉතින් පේනවද? බලන්න මවුසා ජලාශය එක්ක මේ පැත්තේ එනවා යකාඬු වැල්ල. අර මං කිව්ව හැල්ලක් පේනවා කියලා. යකාඬු වැල්ල අපි ආවේ මෙන්න මේ පේන කැලෑරොද දිගේ මෙන්න මේ මාර්ගය ඔස්සේ සඳකල තැන් ඔස්සේ තමයි අපි ආවේ. ඉතින් තව ස්වල්ප දුරයි හැටන් මාර්ගයට පිවිසීමට. අපි යමු හිමීට හැටන් මාර්ගයට. පොඩ අහන් ඉන්න සද්ද නැතුව කට්ටිය වන්දනාමාන කරනවා. එහෙනම් අපේ බුදුන් අපි වඳින්න පෙරලි අපි වඳින්න. තම ශ්‍රද්ධාවෙන් සිරිපා වන්දනා කරනවා. බෞද්ධයාගේ ලොකුම කියන්නේ බෞද්ධයාගේ අර ශ්‍රද්ධාව උපරිමෙන් තියෙන තැන තමයි මේ සිරිපාද කියන්නේ. එහෙනවනේ අපේ බුදුන් අපි වඳින්න පෙරලි අපි වඳින්න. එනදී අපි අග්ගලකන් ඩෝම් පුතා කියලා හැටන් මාර්කට් පිවිසෙන්න යමු. ඔන්න හා පුරා කියලා අඩිය තියන්න යන්නේ හැටන් මාර්කට්. අපි තියමු අඩිය හැටන් මාර්කට්. පිරා අපි දැන් ඉන්නේ හැටන් මාර්කට්. ඒ සුන්දරත්වය වචනින් කියන්න බෑ. පිරා කාඬු වැල්ල හරි ලස්සනව පේනවා බලන්න. යකාඬු වැල්ල. ඉතින් අපි යමු සිරිපා මළුව වන්දනාමාන කරන්න. ඕන්න වෙනවා මගේ පස්සෙන් තියෙනවා යකාඬු වැල්ල. මම හරි ලස්සන කතාවක් අහලා තිනවා යකාඬු වැල්ල ගැන. එක කාලෙක යක්ෂයෙක් මේ සිරිපාදේ වඳින්න ඇවිල්ලා පාර වැරදිලා. ඒ කියන්නේ පාර බැහැ ගන්න බැරුව අමාරු වෙලා. ඔය පේන කන්ද උඩේ ඉඳලා අයියෙන් කෑ ගහලා ඇඬවලු මුළු සිරිපාද අඩවියටම එන්නේ. ගොඩක් කට්ටිය ජනප්‍රියව පැවතෙනවා
මේක යකා ඇඬුව ඇල්ල කියලා. ඉතින් අර තියෙන්නේ සුන්දර යකා ඇඬුව ඇල්ල. ඉතින් ඔන්න අවසානයේ අපි කෙමෙන් ලඟ වුණා සිරිපා මළුව. පේන මානේ අපි මාගිර දැන් මේ තරණ එකල උඩට යන ගමන් ඉන්නේ. තර උඩ කඩියක් තියෙනවා. ඉතින් කෝපියකුත් බීලා අපි හම්බෙමු. උඩ හරි කැමරා යූස් කරන්න බෑ. පුළන් උපරිමේ බලමු. එහෙනම් අපිත් එක්ක සිරිපා වන්දනා කරන්න වෙනවනේ. හරි සුන්දරයි. තලාකුළු වැසීගෙන ඉන්නේ. යාමීට. දැන් නම් මාසි. කෝපි එකක් තමයි ඕනේ. යමු. ඉතින් ඔන්න රේන් කවර්ස් ගැලෙව්වා. විට කන නමයි. නෑ නෙමෙයි. දෙන්න උට. නැන්නද සාරංග. ඉතින් ඔන්න අපි පල්ලෙහාට මං කිව්වේ කඩයක් ගාවට ගිහිල්ලා ප්ලේන් ටිකක් ගහලා උඩට යනවා කියලා. අපි ගියා සුපිරි කඩේකට. ඒ කියන්නේ සුපිරි අය කතා කරලා දැන් නෑ. සුපිරි උඳු වඩයක් දෙනවා. හරියටම ඇහැල කනෝගා ඉඳලා පල්ලේ කඩේ. හරිද? ඇහැල කනෝගා කඩයක් තියෙනවා. ඒක නෙමෙයි. ඊට පල්ලේ කඩේ. අවසාන කඩේට කඩින්. අවසාන කඩේට කලින් කඩේ. හරිද? ආයෙ සුපිරි කඩේ සුපිරි උඳු වඩයක් දෙනවා. ඒ වගේ සුපිරි කෝපියකුත් දෙනවා. ගානත් අඩුයි. උණු උණුවෙන් දෙන්නේ. ඉතින් කාලා බලන්න. මම ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ නැහැ දෙයක්. ඒ කියන්නේ අර කියන්නේ එහෙම ගිය දැනකට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම ඒක රෙකමන්ඩ් කරනවා. මොකද අපේ අර තිබ්බ බඩගින්න සම්පූර්ණයෙන්ම නිවුණා. ඉතින් ඒ කට්ටියට පිං ඒ විදිහට රසට හදලා අපිට දුන්නට උණු උණුවෙන් කෝපි එකක් දුන්නා. ගානත් අඩුයි. ඉතින් උඩවලු පේනවානේ ඉන්නේ. අලුතෙන් හදපු වන්දනාව ගන්න තන. අදිස යන්නේ නා උඩට. අදිසර පොඩ්ඩක් අදි. යන් කිව්වට අදිසර පොඩ්ඩක් අදි. අපි යන්. මට අදිසම මතක් වෙනවා නිලංග මතක් කරනවා අදිස. නිලංග මේදාංග. කරන්න ඕනේ. හරි එහෙනම් අපි යන් උඩට. ඉතින් ඔන්න අවසානයේ අපි ආවා සිරිපා මළුවට. ඉතින් මම පස්සේ හඳිනවා සිරිපා මළුව. අපි යමු සිරිපා වන්දනා කරන්න. ඉතින් ඔන්න සඳගලතන් හරහා සිරිපා කරුණා කරපු ඒ ගමන් මාර්ගයේ සිරිපා කරුණා කරා උඩමළුවට ගියා. පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න පල්ලෙහාට ගිහිල්ලා. ඉතින් ඔන්න වෙලාව 7:44යි. අපි සිරිපා මළුව කරුණා කරා ආයෙ සඳගලතන් මාර්ගයෙන් මායි අදීශයි සාරංගලා දෙන්නයි. අපි දැන් කරුණා කරන දන්නේ පල්ලෑවද්දල පාරෙන් රජමාවතෙන් පල්ලෙහාට. අපි යමු පල්ලෙහාට යන ගමන් ඔය කට්ටියට කියන්නම් රස කතා ගොඩක් තියෙනවා. ඒ වගේම කතා ගොඩක් තියෙනවා. කියන්න යම් පල්ලෙහාට කරුණා කරමු. අපි හරි වාසනාවන්තයි. මොකද රත්නපුරේ ඉපදිලා සිරිපාදේ කරුණා කරලා අපි මෙතන ඉඳලා දැන් බලන් ඉන්නවා අපිට පේන තැන් ටික. අපිට පේන ටවුන් ටික. කොළඹ පේනවා,
රත්නපුර පේනවා, කුරුවිට පේනවා, අදිශල ගල්පාර. මේ පැත්තට යනකොට හපුතලේ, හැටන්, බණ්ඩාරලේ පැත්ත පේනවා. අර හම්බන්තොටේ පැත්ත පේනවා. මම හිතන්නේ කැමරා එකට වෙයි GoPro එකට වෙයි කියලා හැමදාම වගේ. පේන්නේ නැහැ ඇත්තටම. ඉතින් කියන්න රස කතා ගොඩක් තියෙනවා ගෝ වගේම දුක්බර කතාව තමයි උඩමළුවේ කැමරා යූස් කරන තහනම්. ඉතින් ඒ නීතියක් තියෙන නිසා ඒ නීතියට පිටින් යන්න ඕනේ නැති නිසා ඕගොල්ලන්ට මම පහළ මළුවේ කියන්නේ දොස්මයි පහන දැන් ඇත්තටම නැහැ. පොඩි පහනක් තියෙන. ඒ හැටි පෙන්නේ උඩමළුවේ කැමරා යූස් නොකරේ උඩමළුවේ කැමරා යූස් කරන තහනම් නිසා. ඉතින් ඒක එක කතාවක් දුක්බර කතාවක්. ඉතින් අපි ආවේ සඳකල තැන්න හරහා. අපි දැන් යනවා ගල්වන්ගෙඩියේ තියෙන්නේ. එතෙන්ට යනවා ගල්වන්ගෙඩියේ තියෙන තැන ඔයගොල්ලෝ හොඳට මතක ඇති. මොකද කුරුවිටේ රත්නපාර, රත්නපුර බලාබද්ද රජමාවත ඒ දෙකම එකට එකතු වෙන තැන තමයි ගල්වන්ගෙඩිය. ඉතින් එතෙන්ට යන් අපි ගිහලා හම්බෙමු. හරි කන්නත් ඕනිද? යම් පල්ලෙහාට. රස කතාවක් තියෙනවා මහගිරින් අපි පල්ලෙහාට ආවට පස්සේ මටත් ඒක අදීශ කිව්වේ මං දැන් සිරිපාදේ ඇවිල්ලා තිනවා මට මතකත් නැති නිසා මං අද තුන් පාර ගණ්ඩාර ගහලා ආවේ. ඉතින් මං ආවත් අද තමයි මේ දේ ඉගෙන ගත්තේ. ඉතින් මට සතුටුයි. අදීශේ දේ ගැන කිව්වට අදීශ කියන්න බලන්න ඔයා පොඩ්ඩින් මම ඔයාලට දෙන්නම්. මින්න අපි වෙනවද බලන්න ඉස්සෙල්ලා. ඉන්නේ අදීශ හරිද? අදීශම කියන්න බලන්න මේ මොකද්ද කියලා. පේනවා. මේ සුදු පාටට කනවක් තියෙන්නේ සමන් දෙවියෝ සිරිපාද කරුණා කරනකොට සමන් දෙවියන්ගේ වාහනේ වෙන සුදු වතාව තමයි මෙතන ගැට ගහන්නේ. මේ සුදු වතාවේ දවල ගැවෙන හින්දා තමයි එහෙම ජනප්‍රවාදී විශ්වාස කරන තමයි මෙතන මිනිස්සු සිරිපාද වන්දනා කරනවා. සිරිපාද කරුණා කරනකොට මෙතන සුදු හුණු ගාලා යන්නේ ඒක ජනප්‍රවාදී විශ්වාස කරන හින්දා. ඉතින් හරි රසබර කතාව. ඒ කියන්නේ සමන් දෙවියන් හඳුරන්ගේ වාහනේ වෙන සුදු ඇතා සිරිපා කරුණා කරන්නේද්දි මහගිරිතවේ නගින්න බැරි නිසා සුදු ඇතාව මෙතන තමයිලු ගැට ගහන්නේ. ඉතින් සුදු ඇතාගේ කුණු ගෑවෙන නිසා මිනිස්සු ජනප්‍රවාදයේ ඉඳලා මෙතන සුදු ගාගෙන යනවා සුදු හුණු. ඉතින් දවල ඇතෙක් නෙන්නේ. ඉතින් ඒක තමයි ජනප්‍රවාද කතාව. ඉතින් අදීසර thank you කියන ඕගොල්ලොත් මේ කතාව ඇත්තද නැද්ද කියලා මේ කතාව ගැන ඕගොල්ලෝ දන්නවනම් මට කියන්න කමෙන්ට් එකක් දාන්න යන්න එහෙනම් පියමු. මෙතෙන්දි මට හරි ලස්සන දෙයක් මතක් වුණා. මම ඕගොල්ලොන්ට ඒක වෙන්නන්න පොඩ්ඩක් බලන්න. ඒ ලස්සන වීඩියෝ එක මතකද ඔයගොල්ලන්ට? මම ඔයගොල්ලන්ට පෙන්නුවේ අවාරේ සිරිපා කරන ඇහැල කනෝ ගාවේ ලස්සන වීඩියෝ එක. ඉතින් මේ මතක ආය මතක් වෙනකොට හරි සුන්දරයි. ඒ වගේම මගේ ඉස්සරහෙන් දැන් මේ කළුවරෙන් අසාගෙන ඉන්නවා මේ සිරිපා අඩවියේ තියෙන විශාලම කඳු මුදුන් කිහිපයක්. මම කිව්වොත් එහෙම බෑන සමනල, කුඩා බෑන සමනල, KDP හොඳට මතක තමයි ඇති. මොකද ඒක ඇවිල්ලා මේ අඩවියේ තියෙන සුවිශේෂීම කන්දක්. ඒ වගේම පෙතුරු තලාගල කියන්න වචන නැහැ. මම හරි වාසනාවන්ත ඇත්තටම. අර අවාරේ ගිය පාරේ වාරෙත් යනකොට හම්බෙනකොට මේ මතක ආයෙ මුණ ගැහෙනකොට මතක් වෙනකොට මට මං ගැන කියා ගන්න බැරි සතුටක් එනවා. ඉතින් අපි ලබන පාර කියන්නේ මේ තව සති දෙකීපයකින් පටන් ගන්න අවාරයෙන් පසු අපි නැවත මුණ ගැසෙමු අලුත් පාරකින්. යමු පල්ලෙහාට මීට. බොන ඕන. ඕ හොඳයි බා. හේ මාව පේනවද ඔයාලට? දැන් වෙලාව 10:42යි. මම මේ ඉන්නේ කොහෙද දන්නවද? මම මේ ඉන්නේ රත්නපුර රජමාවතේ බලාබද්දල පාරේ පහළට එන ගමන්. හරිද? මේ එන ගමන් මට සින්දු කියන්න නම් බෑ. හරිද? මේ සින්දුව මතකත් නැහැ. මට මතක විදියට අදීශ ආඩේ සින්දුව මතකයිද? මොකද්ද? මහවැලි කැලණි කළුවලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා. ඊටුරේ මොකද්ද? මිනිකැට
කොහොම හරි ලස්සන සින්දුව ආදිනවද පුංචි කාලේ මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා කියලා. ඉතින් මම මේ ඉන්නේ දැන් කළු ගඟ පටන් ගන්න තැන. එතන තියෙන ඕගොල්ලන්ට බෝඩ්ඩයක් මම පෙන්නන්නම්. මේ බලන්න. පේනවද කට්ටිය? මේ බලන්න. කළු ගඟ. ඉතින් මම ඉන්නේ දැන් රත්නපුර පලාබද්ද රජමාවතේ කළු ගඟ පටන් ගන්න තැන. මේ තියෙන්නේ. නේද? මේ යන්නේ ගලාගෙන. මේ වගේ කුඩා අතු ගංගා එකතු වෙලා එකතු වෙලා තමයි පල්ලෙහාට යනකොට විශාල කළු ගඟක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති ඔය හඳපාන් ඇල්ල එතනින් ගියාම ඒනකන්ද මුක්කොත්ත මාර්ගෙ හිම තියෙන්නේ. චූටි වතුර පාරවල් එකතු වෙලා තමයි විශාල ගංගාවක් නිර්මාණය කරන්නේ. ඉතින් මේ වගේම මහවැලි ගඟ, වලවේ ගඟ, කැලණි ගඟ මේ සිරිපා ඉමේජ් එක තමයි ආරම්භ වෙන්නේ. ඉතින් මට මතක විදිහට මහවැලි ගඟ ගෞරවිලෙන්ද කොහෙද? මට හරියට මතක නෑ මහවැලි ගඟ ගෞරවිලෙන්ද කොහෙද. ඉතින් අපි යමු මේ ඉස්සරහට. අපි යන ගමන් ඉන්නේ පහළදී හම්බෙමු. උඩමළු වන්දනා කළා. රත්නපුර පලාබද්දල පාරේ පල්ලෙහාට එද්දී අපිට හම්බෙනවා ලිහිණිහෙල. ඉතින් මෙතන මන් දන්න කතා ගොඩක් තියෙනවා. එකක් දෙකක් විතරක් මන් දන්නවා. එකක් තියෙනවා මොකක් හරි රස කතාවක් ඔය මේ කියපු නඩයක් ඇවිල්ලා තින කාලයක් මේ වන්දනා මානගම්. ඒද්දී ලිහිණි කියලා කාන්තාවක් මෙතන මේ ප්‍රපාතයෙන් පල්ලට වැල්ල ඉවර වෙලා සියදී හානි කරගෙන තියෙනවා. ඉතින් ඒ නඩේ කට්ටිය ඉතින් ඒ කියන්නේ අර ජනප්‍රවාදයෙන් ප්‍රවචිනවා මෙතනින් අර ලිහිණි අක්කේ කියලා කතා කරපුවාම පිළිතුරක් ඇසෙනවා වගේ. ආයෙ තව කතාවක් තියෙනවා ඔය දරුවෙක් එක්ක අම්මා කෙනෙක් මේ ප්‍රපාතයට වැල්ල ඉවරලා කියලා. ඒ වගේ කතා ගොඩක් තියෙනවා. ඉතින් ඒකට සාධාරණ හේතුවක් කිව්වොත් එහෙම ඉතින් හැපැත්තේ තියෙනවා බෑන සමනල. ඒ වගේම ගල් පර්වත දෙකක් තියෙනවා. අපි මෙහෙන් හයියෙන් කෑ ගහපුවාම එහෙන් දෝංකාර දීලා එන සද්ද අපිට ඇහෙනවා. ඒ වගේම මෙතන පල්ලෙන් යනවා කොහෙද දීස? මාපලා නැල්ලට කොහෙද? මාපලා නැල්ලට වතුර යන්නේ. මෙන්න මෙහෙ පේනවා ලොකු හෙලක් තියෙනවා මෙතනින් පල්ලෙහා. ඉතින් ඒ හෙලට යන වතුර පාරෙන් තමයි මේ ඒ වෙලත්තේ මාපලා නැල්ලට වතුර යන්නේ. ඉතින් මේ තියෙන්නේ ලිහිණි හෙල යම් පොඩ්ඩක් ළඟට සියදිවි හානි කරගන්න කට්ටියට. ඉතින් මේ මෙතන මේ කතා පුවත තියෙනවා. කතා නම් ගොඩක් තියෙනවා. 1 2 3 4 5යි. කතා 5ක් තියෙනවා. මං කියපු කතා 2ක් තියෙනවා මෙතන. ඒ වගේම ලස්සන සින්දුවකුත් තියෙනවා. සින්දු නම් කියන්න බෑ. නින්ද නැතුව මහහිමේ මම යනවෝ බැන්ද පඳුර අපේ අතේ තියෙනවෝ. මන්ද දෙවියනේ අප නොබලන්නේ කන්ද ලීනි හෙල නැගලා යනවෝ. ඒ වගේ තව එකක් තියෙනවා පල්ලෙහාට එන්න. අක්කා ඉන්නේ ලීනි හෙලේ මක්ක කීවත් නැත ලොල්ලේ. රැක්ක කදිම පන්සිල්ලේ අක්කා ලීනි කතා කළේ. ඔය වගේ හරි ලස්සන ජනප්‍රවාදයෙන් පැවතින කතා තියෙනවා. ඉතින් මේ සිරිපා අඩවියේ කතා බොහොමයිනේ. තකයිනේ. ඉතින් මේ තියෙන්නේ පේන්නේ නැහැ. මේක මම ටොයිච් එක ගහලා දෙනවා මේ. මෙතනින් හයියෙන් කතා කරපුවාම මේ පැත්තේ තියෙනවා බෑන සමනල. ඔය පර්වත දෙකේ වැදිලා එන සද්දේ දෝංකාර දෙනවා. ඉතින් නිකමර එක පාරක් කතා කරලා බලමු. කාටවත් කරදරයක් නැති වෙයි. කතා කරලා බලමු සද්ද ඇහිද දන්නේ. හයියෙන් කතා කරමු. ලිහිණි අක්කේ. මොනවද ඕ කියනවා. ලිහිණි අක්කා ඕගු වයින් අපි ලිහිණි අක්කටත් බයි කියලා පලාබද්දල පාර දිගේ පල්ලෙහාට යා. කොහොම හරි ඔන්න අපි අවසානයේ උතුම් සිරිපා කරුණා කරගෙන සදකල තැන මාර්ගය ඔස්සේ උතුම් සිරිපා කරුණා කරගෙන අපි ආවා දැන් රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ පහළට. දැන් අපි ඉන්නේ පලාබද්දල පන්සලේ බණමඩුවේ. ඉතින් මෙතනින් බස් එකක් තියෙනවා හෙට උදේ 5ට අපිට රත්නපුරට ගිහිල්ලා ගෙවල් වලට යන්න. කොහොම හරි ඉතින් මට කියන්න තියෙන්නේ හරි සුන්දර ගමනක්. අපි 4 දෙනාම ගොඩක් පින් කරලා දිනවා. ලස්සන view එකක් දැක්කා. ඒ වගේම ඉතින් කියන්න තියෙන ඒ කට්ටියට ඔයගොල්ලොත් එන්න. මොකද මේ පාර කෙටි පාරක්. අපි පහට කරන පාර නෙමෙයි. උඩට කරුණාකර උපාර සඳකල් යන පාර කෙටි පාරක්. වැඩි හිටි කට්ටියට එන්න පුළුවන්. ඉක්මනින් එන්න පුළුවන් කෙටි මාර්ගයක්. ඉතින් හරි පහසුයි. ඒ වගේම මේ මාර්ගයේ පොලිතින් හරි අඩුයි. ඉතින් අර පාරිසරික සුන්දරත්වය ඉතාමත් වැඩි. හරි මහන්සිද. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයගොල්ලොත් එන්න
ඇවිල්ලා සිරිපා වන්දනා කරගන්න තව සති දෙකක් වගේ තියෙන්නේ. ඉතින් ඇවිල්ලා සිරිපා වන්දනා කරගන්න. එහෙනම් ඉතින් මට කියන්න තියෙන්නේ අලුත් වීඩියෝ එකකින් අලුත් තැනකින් හම්බ වෙනකම් channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් කට්ටියම ගොඩක් අමාරුවෙන් ඉන්නේ. එහෙනම් කට්ටිය නිදි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අලුත් තැනකින් හම්බෙමු. එහෙනම් goodbye.